හලෝ කොහොමද හැමෝටම තෙරුවන් සරණයි. අපේ මල් දන්සලේ විස්තරය අරන් එන්නයි හදන්නේ. ඉතින් පන්සල ඉස්සරහා අපේ කට්ටිය ඇවිල්ලා මල් දන්සලට සූදානම් වෙනවා. මට එතන ඉඳගෙන මේ විස්තරය කියන්න බැරි නිසා මම විස්තරය කියලා ඔයගොල්ලන්ට දෙත් එකගෙන යන්නම් කොහොමද අපි මල් දන්සලට ලෑස්ති වෙලා තියෙන්නේ කියලා පෙන්නන්න. ඉතින් මේකත් එක්ක දෙමාපියන්ට සුපුරුදු පරිදි මගේ කියන හැම එකම පොඩි හරි පණිවිඩයක් තියෙනවානේ. ඉතින් මේකත් එක්කත් පොඩි පණිවිඩයක් දෙන්න හිතුවා. අපේ ඔටිසම් බබාලා සහ අපේ සාමාන්‍ය වර්ධනයක් වෙන දරුවෝ පවා විශේෂයෙන් මේ දවස්වල මේ කියන්නේ මේ අලුත් පරම්පරාවේ ගොඩක් දරුවෝ සංවේදනාශීල ගැටලු සහ සියුම් චලක ගැටලු පෙන්නනවා. ඉතින් එතකොට ඒ කියන්නේ ඒගොල්ලන්ට අර මල් වල කිරි ගෑවුනහම එහෙම චුට්ටක් අමාරුයි. ඊළඟට මල් කඩනකොට සමහර අය ගහම ඌර්ලා ගන්නවා. සමහර අය කඩනකොට මල් වල පෙති කැඩෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගැටලු කීපයක් තියෙනවා. ඉතින් මේවා හරි සරලව විසඳ ගන්න පුළුවන් ගෙදරදී මේ මල් කඩන ඇක්ටිවිටි එක දුන්නොත්. ඒ කියන්නේ ෆෝන් එකෙන් එහෙම නෙවෙයි ඇත්ත මල්. එතකොට නිකම්ම ගහකින් මලක් කඩාගෙන එන්න කියනවට වඩා මොකක් හරි පර්පස් එකක් මොකක් හරි අරමුණක් වගකීමක් එක්ක ඒගොල්ලන්ට මේ ඇක්ටිවිටි එක දුන්නොත් ඒගොල්ලන් හරි සතුටෙන් කරනවා. ඒ වගේම අපිට ඒගොල්ලන්ව අර අපි කියන්නේ මොටිවේට් කරන්න ලේසි. දැන් අපි උදාහරණයකට ගත්තොත් මේ ආවට අම්මලා කීප දෙනෙක් මට මල් ලබා දුන්නා. දරුවෝ කැඩුවා කියලා. දරුවෝ කැඩුවද අම්මලා කැඩුවද කියලා නම් දන්නේ නැහැ. හැබැයි උදේම මල් ටික හම්බුණා. එතකොට ඒගොල්ලන් දැන් දරුවෝ කැඩුවා කියලා කියන්නකෝ. එතකොට මම මේ හැමෝටම කිව්වා අපි මේ දන්සල දෙන වෙලාවත් එක්ක මේ එන්න පන්සලට. ඇවිල්ලා දරුවන්ට පෙන්නන්න හරි මේ ඔයගොල්ලෝ කඩපු මල් තමයි අපි මේ දන්සලේදී දෙනවා. ඒතර ඔයගොල්ලන්ට මෙහෙම ඒගොල්ලන්ගේ අතින්ම දෙන්නත් පුළුවන් නේ අපේ එන පින්වතුන්ට. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඒක ලොකු දෙයක්. ඒගොල්ලන් අර හරි සන්තෝෂෙන් කරනවා. දැන් වෙනදාට මල් කඩනකොම හරි කම්මැලි එහෙම ඒක මග අරින්න බලනවා නම් අන්න ඒ වැඩේ වෙන්නේ නැහැ. මේ වගේ පොඩි අරමුණක් එක්ක වගකීමක් එක්ක ඒගොල්ලන්ට වැඩක් පැවරුවාම. ඉතින් සංවේදන ගැටලු සහ සියුම් චාලක ගැටලු පසු කාලීන වෙනත් ගැටලු බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඉතින් ඒ ටික අපි පොඩි කාලෙම ඉවර කරගමු. මෙන්න මේ වගේ ඇක්ටිවිටීස් තා චුට්ටක් හිතලා නිර්මාණශීලීව හිතලා ඒවට දරුවන්ව සහභාගී කරගෙන. ඉතින් එහෙනම් අපි දැන් යමු අපේ කට්ටිය මල් දන්සලට සූදානම් වෙලා තියෙන්නේ කොහොමද අද අපි ලබා දෙන්නේ මොන වගේ මල්ද කියලා බලන්න. ඔන්න අපි යන්නයි හදන්නේ. ඔන්න ඉතින් අපි දැන් සූදානම් වෙලා තියෙනවා. නිල් මහන්නේ තියෙනවා, රතු ඕලු තියෙනවා, මෙසරේ නෙළුම් නැහැ. හොයාගන්න බැරි වුණා. ඒ වගේම මිලට ගන්නත් ටිකක් අධික මිලක් නෙළුම්. ඉතින් මේවා තියෙනවා. අපි දැන්ටත් ඇත්තටම කීප දෙනෙකුට දීලායි තියෙන්නේ. ඉතින් මේ මල් වලින් කොටසක් අපි කොටස තමයි අරගෙන ආවේ අද. ඉතින් ගොඩක් වෙලා ගොඩක් දේවල් කියන්න බෑ. මම හිතනවා ඔයගොල්ලන්ට අදහසක් එන්නේ නැති කියලා. ඉතින් ඔන්න ඕක තමයි පුංචි පන්සලේ අපි මේ සැරේ ඔන්න දන්සල දුන්නා. ඉතින් එන්න අපි තවමත් ඉන්නවා. අපි දැන් තමයි පටන් ගත්තේ දන්සල. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.